ජයග්‍රහී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාලෝලී ඔබ සියලු දෙනාටම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 17කට පස්සේ හැකියාව ලැබුණා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරන්න. ඉතින් ඇත්තටම මේක විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට තමයි ලෝක පුරා සිටින ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩා විචාරකයන් හැඳින්වුවේ. ඉතින් අද අපි ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක ලැබූ විශිෂ්ට වාර්තා පිළිබඳව. ඉතින් අපි යමු වීඩියෝ එකට. මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී ඊනිමක වැඩිම ලකුණු රැස් කළ පිතිකරුව බවට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඊයේ දිනේදී අවස්ථාව ලැබුණා. ඉතින් ඔහු පන්දු 52කට මුහුණ දෙමින් ලකුණු 100ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා. ඒ වගේම මේක තමයි මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ශතකයක් වෙන්නේ. වසර 16කට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙකු පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල රැස් කළ දෙවන ශතකය බවට මෙය ඉතිහාසගත වුණා. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශතකයක් වාර්තා කළ තිබුණ එකම පිතිකරුවා තමයි මහිල ජයවර්ධන. ඔහු 2010 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 100ක් රැස් කළා පන්දු 64කට මුහුණ දෙමින්. ඉතින් මේ අවුරුදු 16ක වාර්තාවක් තමයි පැතුම් නිස්සංක ඊයේ දිනේදී මේ විදිහට අලුත් කරන්න සමත් වුණේ. ඒ වගේම මෙය සැලකෙනවා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් තුල ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම ශතකයේ විදිහටත්. ශ්‍රී ලංකා පිතිකරුවෙකු පන්දුවාර 20 තරගාකෘතිය තුල ශතක දෙකක් රැස් කළ පළමු සහ එකම අවස්ථාව විදිහටත් මෙය ඉතිහාසගත වෙනවා. ඉතින් මේ සුවිශේෂී වාර්තාවටත් හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකටම එරෙහිව ජාත්‍යන්තර පන්දුවාර 20 ශතක දෙකක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත් වෙන්නත් පැතුම්ට ඊයේ අවස්ථාව උදා වුණා. ඉතින් මේකත් ඇත්තටම ඉතාමත් සුවිශේෂී සම්දිස්ථානයක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 ලකුණු 2500 සීමාව පසු කර ගිය දෙවන පිතිකරුවා බවට පත් වීමටත් පැතුම්ට අවස්ථාව උදා වුණා. ඉතින් මීට පෙර තරගයේදී කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබුණා එම කඩේම පසු කරන්න. ඉතින් ඊයේ තරගයේදී පැතුම් නිස්සංකත් සමත් වුණා එම කඩේම පසු කර යන්න. ඉතින් ඇත්තටම පැතුම් නිස්සංක මේ විදිහට දක්වපු දක්ෂතාවය ගැන ඇත්තටම ලාංකික විදිහට අපි හැමෝටම සතුටුයි. ඉතින් ඔහුගේ ඉදිරි ගමනට අපි හැමෝම ආශිර්වාද කරනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී ඔහු මොන වගේ වාර්තා තබයිද වාර්තා බිඳ දමයිද නව වාර්තා අලුත් කරයිද කියන එක ගැන. ඉතින් ඔබ සැමට ජයග්‍රාහී දවසක්.